ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළ බලා නික්මුණු එයා ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානය පසුගිය 12 වෙනිදා අනතුරට ලක් වුණා. එම අනතුර සිදුවන විට මගීන් 230ක් සහ නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට තිබෙනවා. එම අනතුරින් දිවි බේරාගත් එකම මගියා වූයේ රමේෂ් විශ්වකුමාර් නමැති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත 46 වැනි ඉන්දියානුවෙක්ය. එම යානය පැදවූ එයා ඉන්දියා ගුවන් යානයේ ගුවන් නියමු කපිතාන් සෝමිත් සබර්වාල් ගුවන් පැය 8200ක් පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙක් වේ. එමෙන්ම දකුණු පස ඡායාරූපයේ සිටින්නේ සහායක ගුවන් නියමු ක්ලයිව් කුන්දර් වේ. ඔහු ගුවන් පැය 1100ක් පමණ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවෙක් වේ. කුන්දර් සහායක ගුවන් නියමුවා ලෙස සූමිත් සමග ලන්ඩනය බලා පියාසර කිරීමේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනාම අවසන් ගමන් ගියේය. ගුවන් ගමන් පාලක මැදිරිය සමග සහායක නියමුවාගේ අවසන් වචන කිහිපයේ සිංහල පරිවර්තනයයි මේ. උපුටා ගැනීම ඊටාම හදිසි අවස්ථාවක්. ගුවන් යානය ඉහළට ඔසවන්න බෑ. බලය අඩු වෙනවා. උපුටා ගැනීම අවසන්. ඉතින් ලොවක් කැළඹූ මෙම ඛේදවාචකයේ ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.